මනස කියන්නේ මායя. ඒ මායя මම වෙලා නෙමෙයිද තියෙන්නේ? මායя මම වෙලා තියෙන්නේ. මායයට පක්ෂපාතීව තමයි ලෝකේ හැමෝම කටයුතු කරන්නේ. මායя දුවනවා බලන්න ඔය පාරට ගිහිල්ලා. පොඩ උඩු මහලක ඉඳන් පැත්තක ඉඳන් බලන්න. මිනිස්සු දුවනවා. මේ කියන්නේ මායя දක්කන වේගෙට මිනිස්සු දුවනවා. ඒ දුවන ගමන් හිතනවා හැබැයි මේ දුවන්නේ මම කියලා. හරියට අශ්වය පිට නැගලා අශ්වාරෝහකේ ආශ්‍රයව දක්කනවා ආශ්‍රයත් දුවනවා. හැබැයි පොඩි උපායක් ඇති කරන ඔය අශ්වයන්ට වගේම ඔය බූරු වගේ සතුන්ට හරි වැඩක් කරනවා මේ බර අදින්න කරනකොට ඇදගෙන යන මොකද කරන්නේ? ඉස්සරහින් කැරට්ටලයක් එල්ලනවා. ඉස්සරහින් කැරට්ටලේ පේන තියෙනවා. දැන් මෙයා අර කැරට්ටලේ දිහා බලාගෙන යනවා. කැරට්ටලේ කන්න හම්බෙන්නේ නැහැ. වේගය වැඩි කරනවා අර කැරට්ටලේට. පවුනේ සතුරා වට්ටලා සතුන්ගේ වැඩ ගන්න විදිය. ඉතින් අවසානෙම තමගේ ගවනාන්තයට ගියාම අර කැරට්ටලේ කන්න දෙනවා. ඒ වගේ මිරිඟු ධර්මතාවයක් තියෙනවා. මේ මිරිඟු ධර්මතාවය තුල කවදක හරි ඒක මිරිඟුවක් කියලා තේරුම් ගත්ත තැන නතර වීම තැන සැනසීමක් ලබනවා මිස මිරිඟුවෙන් ජලය හම්බෙන්නේ නැහැ. ඒ නිසා ලෝකේ මහණෙනි සැපයි කියලා දෙයක් නැහැ. දුක අඩුවීමමයි සැප. යම් අය හිතනවා ඉතින් මේක සපයිනේ කියලා ලෝකේ. එහෙම සපයි කියලා දෙයක් නැහැ. එහෙනම් දුකයි කියලා දෙයක් තියෙනවද? සපයි කියලා දෙයක් නැති වෙනවත් එක්කම දුකයි කියන එක නැති වෙනවා. හැබැයි සපයි කියලා දෙයක් තියෙනවයි කියලා හිතන තාක්කල් එයාට දුකයි කියන එක තියෙන. ඒ නිසා සැපයි කියලා හිතන කට්ටියට ලෝකය දුකයි. හැබැයි සැපයි කියලා නොසිතන අයට සැපය අත්හැරපු කෙනාට ලෝකයේ දුක නැහැ. පැහැදිලිනේ?